දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අදත් අපේ ස්මාර්ට් ක්‍රියේෂන් YouTube channel එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සරුංගලේ ඇද නැතුව කෙලින් යන්න කොහොමද බැලන්ස් කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේකට අපිට අවශ්‍ය වෙනවා කතුරක්, නූල් පන්දුවක්, පිහියක්, උණපටි දෙකක් සහ කිතුල් පිත්තක්. මුලින්ම අපි බලමු උණපටියේ මැද ලක්ෂ්‍ය හොයාගන්නේ කොහොමද කියලා. ඒකට අපි නූලක් යොදාගෙන මැද ලක්ෂ්‍ය හොයාගන්නවා. නූලේ ප්‍රමාණය බලලා ඒ නූලේ හරි කොන් දෙක අරන් මේ ආකාරයට දෙකම නවලා හරි මැද හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මැද ලක්ෂ්‍යයේ නූලක් ගැට ගහ ගන්නවා. අපි මේ මැද ලක්ෂ්‍යය ගත්තට මේ උණපටිය බැලන්ස් වෙන්නේ නැත්තේ මේ උණපටිය නැවිලා තියෙන හින්දා. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ උණපටිය නැවිලා තියෙන්නේ. අපි ඒක බැලන්ස් කරගන්න මේ පැත්තෙන් චුට්ටක් රහින්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් උණපටියේ බැලන්ස් එක තියෙනවා. ඊට පස්සේ අපි කිතුල් පිත්තට මේ උණපටිය හයි කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මොන්ර සරුංගලේ යටට දාන උණපටිය. මුලින්ම අපි සරුංගලේ සැකිල්ලේ යට කොටස හදාගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට සරුංගලේ ගැට ගහගෙන එහා පැත්තට මේ වගේම නූලක් ගන්න ඕනේ. ඒකින්ද අපි ඒකේ ප්‍රමාණය ගන්නවා එහා පැත්තට. ඉතින් දැන් අපි හදන්න යන්නේ සැකිල්ලේ උඩ කොටස. මුලින්ම අපි මෙන්න මෙතන මැදට නූල අරගෙන අපි පළවෙනි නූල ගැට ගහගත්ත තැන ඉඳන් එහා පැත්තට නූල අරන් ගිහින් එතන දිග ප්‍රමාණයට නූල ගන්නවා. ඊට පස්සේ අපි ඒ තැන මාක් කරගන්නවා. ඊට පස්සේ අපි මුලින්ම නූල ගැට ගහගත්ත තැන ඉඳන් අපි මාක් කරගත්ත තැන දක්වා නූල අරන් එන්න ඕනේ. අපි සැකිල්ලේ යට කොටසත් මේ විදියට බැලන්ස් කරගෙන හදා ගන්න ඕනේ. ඔන්න ඉතින් අපි සරුංගලේ හදලා ඉවරයි. අපි සරුංගලේ ශක්තිමත් කරගන්න නූල් අද ගන්න ඕනේ. ඔන්න ඉතින් අපි සරුංගලේ හදලා ඉවරයි. එහෙනම් අපි බලමු අලවන විදිය. ඔන්න ඉතින් අපි සරුංගලේ අලවලා ඉවරයි. එහෙනම් අපි බලමු වෙලට ගිහිල්ලා යවන විදිය. ඊට කලින් මට ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මේ සරුංගලේ සේරියාව දාද්දී ගැට ගහලා තියෙන ප්‍රමාණයෙන් අගල් 5ක් වගේ යටට වෙන්න තමයි සේරියාව ගැට ගහන්න ඕනේ. නැත්තම් සරුංගලේ ගහන්න පුළුවන්. එහෙනම් අපි බලමු වෙලට ගිහිල්ලා යවන විදිය.